එක්ස්පෙක්ටඩ් වැලියු එක ගැන පොඩ්ඩක් කතා කරමු. එක්ස්පෙක්ටඩ් වැලියු එක ගොඩක් වෙලාවට මීන් එක කියලාම තමයි ගන්නෙත්. එතකොට මේ මොකක් හරි කවුරු හරි අහුවොත් එහෙම ඩෙෆිනිෂන් එක එක්ස්පෙක්ටඩ් වැලියු එක gx කියලා මොකක් හරි ෆන්ක්ෂන් එකක එක්ස්පෙක්ටඩ් වැලියු එක මොකක්ද කියලා අහුවොත් එයා වෙන්නේ -infinity to +infinity gx fxx dx. හරිද? මේක තමයි ඩෙෆිනිෂන් එක වෙන්නේ. මේක මතක තියාගන්න වෙනවා. මේක අපිට probability වලදී නිකන් තියෙන probability වලදී තිබ්බා. මේ තියෙන continuous නම්. හරිද? continuous random variable එකක් නම් මේක තමයි පාවිච්චි කරන්නේ expectation එක හොයන්න. එතකොට කොයි හරි තැනක යා discrete නම් අපිට ඔය integration එක summation එකක් වෙනවා. for all I gxi x equals xi. මේක discrete වෙලාවදී. මේක පාවිච්චි කරන discrete වෙලාවදී. දැන් මෙතන මොනවද වෙනස්කම් උනේ කියලා බලන්නකො මේ. උතර පේනවද මේ? continuous අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම අනුකලනයක් තියෙන්නේ. ෆන්ක්ෂන් එක gx වගේ ෆන්ක්ෂන් එකකින් වැඩි වෙලා එයාව මෙතන වැඩි වෙනවා pdf එකකින්. probability density function එකකින්. හරිනේ. probability density function එකත් continuous එකක් වෙන්න පුළුවන්. gxi කියලා කියන්නේ මේ අවස්ථාවේදී එයා xi එක i values වලට මොකක් හරි value එකක් තියෙන්නේ. ඒක වැඩි වෙන pxi. මෙතන pdf එකම තමයි මේක හැබැයි අර pmf probability mass function එකක් වගේ වෙන්නේ. තේරෙනවනේ? ඒ කියන්නේ ඒක අර මේ එක තැන් වලදී probability එකක් තියෙන්නේ. ඒ කියන්නේ probability mass function කියන්නේ 1 2 3 මොනවා හරි values වලින් මොනවා හරි probability values ටිකක් තියෙන්නේ. හරි. probability density function එක උනාම එයා මේ continuously මොකක් හරි කොහොම යන එකක් තියෙන්නේ. හරි. මේක PMF එක වගේ එක මේක PDF එක වගේ එක. හරි. එතකොට discrete අවස්ථාවේදී PMF එක PDF එකට සමානයි ඉතින්. PDF එකම කියලා තමයි මේකත් ගන්න වෙන්නේ. හරිනේ. right. මේක නිකන් අරලව කිව්වොත් එහෙම දැන් අපි ගත්තම expectation of gx කියලා. ඒකට ලිව්වට පස්සේ -infinity to +infinity gx fxx dx නේ. එතකොට ඕකට අර කියනවා මේ fx is weighted through gx කියලා. ඒ කියන්නේ gx වලින් gx එක්ෂණාවකින් වැඩි කර තමයි fx එක අරගෙන තියෙන වගේ කතාවක් තමයි කියන්නේ. හරි. ওই ඩෙෆිනිෂන් එකත් එක්ක චුට්ටි කතන්දර ටිකක් කියනවා මේ. ওই gx කියන එක නා x to the n වගේ වුණොත් x to the n වගේ වුණොත් මොකද්ද වෙන්නේ? x to the n වගේ වුණොත් e to the දැන් gx එක්ක නේද එතකොට x to the n. හරිද? එහෙම වුණොත් ඩෙෆිනිෂන් එක ගන්න පුළුවන් -infinity to +infinity. දැන් x to the n තරට x to the n f x x dx. හරිද? මෙන්න මේකට කියනවා nth moment එක කියලා. හරිද? එතකොට ඒක අපි අර m n කියලා ලියන්නෙත් මේකම තමයි. ඒ කියන්නේ mth sorry nth moment කියලා කියනවා. nth moment කියලා කියන්නෙත් මේකටම තමයි. නේද? එතකොට මේකේ බැරි වෙලාවත් n කියන එක කෙනා එකක් වුණොත් n කියන එක කෙනා එක වුණොත් m එක එහෙම වුණොත් e to the x -infinity to +infinity x fxx dx. එතකොට rotation එකේදීත් බලන්න මෙතන දාන්නේ random variable එක capital X වගේ වෙන්නේ expectation of what කියන එක. හරිද? මෙතන ඇතුළට වැටෙන්නේ එයාගේ values. එතකොට simple x තමයි මෙතන ඇතුළට වැටෙන්නේ. හරි. එතකොට මේ nth moment එකේදී m එක වුණොත් එහෙම මෙතනදී එන්නේ මොකද්ද කියලා බලුවොත් එහෙම මෙතනදී එන්නේ mean value එක. හරිනේ? mean value of capital X. right. ඒ කියන්නේ expectation of x කියන එක තමයි එන්නේ. right. ඊළඟට ඕකම චුට්ටක් තඩියක් ඉස්සරහට අරන් යනවා. එතකොට මේ
ඔය gx කියන එක කියලා x minus x bar වුණොත් x bar to the n x bar කියලා කියන්නේ mean එක. හරිද? එහෙම වුණොත් එහෙම කොහොමද වෙන්නේ? එතකොට expectation of capital X minus x bar to the n එහෙම වුණොත් එන්නේ minus infinity to plus infinity x minus x bar to the n fxx dx මොනවද expectation එක වෙන්නේ? මේකට කියනවා මේ මෙතන දැන් කලින් තිබ්බේ nth moment කියලානේ. මෙතන මේ වගේ එකකට කියනවා nth central moment කියලා. ඒ central moment කියලා කියන්නේ මේක අර නිකන් center වෙනවා වගේනේ. මේ x bar එකක් එහෙම ඇවිල්ලා ඇතුළට අරගෙන යා mean එක හැමතිස්සෙම අඩු කර කර තමයි ගන්නෙ. අතන මොකක් හරි වෙලෙක mean එක අඩු කර කර තමයි ගන්නෙ. එතකොට ඒක nth central moment කියලා කියනවා. හරිද? බැරි වෙලා හරි මේකේ මේ special case එක මේකේ n equals 2 වුණොත් expectation x minus x bar to the power 2 ඔහොම වුණොත් minus infinity to plus infinity x minus x bar to the n එක 2 fxx dx මේක නිකන් හුරු එකක් වගේනේ. මෙයා කවුද? මෙයාට තමයි කියන්නේ කවුද කියලාද? මේක තමයි variance එක කියලා කියන්නේ. එහෙමනම් මෙයා තමයි variance එක කියලා define කරගන්නේ. ඒතර ඕකෙම standard deviation එක කියලා කියන්නේ variance එකේ square root එක. ඒතර කාඩ හරි එක්කෙනෙක්ට expectation of x minus x bar to the square ඒකේ square root එක තමයි variance එක කියලා කියන්නේ. right. ඔක තන්ත්‍ර ටික කොහොමද තියෙනවා? ඊළඟට මේ expectation operator ගන්න මේ expectation කියන එක operator එකක්. ඒ කියන්නේ expectation of x කියලා කිව්වොත් ඒ මොකක්ද කියන්නේ? minus infinity to plus infinity x fxx dx. ඕකනේ. ඒතර ඇත්තට බලුවොත් මේ expectation එක කියලා කියන්නේ නිකන් අනුකලනයත් එක්ක එන operator ගන්න. ඒතර අනුකලනය අපි දන්නවා linear. අනුකලනය හැමදෙස්සම linear එක්කෙනෙක්. එහෙනම් මේ expectation operator කියන එක්කෙනත් ඔය linear operators ඔක්කොම satisfy වෙනවා. හරිද? එතකොට ඒකේ පළවෙනි එක තමයි linear operator එකක e hx plus gx කියලා තිබ්බොත් ඕක වෙනම කඩලා ලියන්න පුළුවන්. hx ධන e expectation of gx. ඕක පළවෙනි එක. දෙවෙනි එක බලුවොත් constant එකක් වතාවක් මොකක් හරි function එකක් කියලා තිබ්බොත් එහෙම වුණොත් එimhe constant එක එළියට අරගෙන expectation of hx කියලා ලියන්න පුළුවන්. හරිද? ඊළඟට constant එකේ expectation එක k කියන්නේ constant එකක් නම් constant එකේ expectation එක හැමතිස්සෙම k තමයි. ඒ කියන්නේ expectation of 2 වගේ තිබ්බොත් එයා 2ම තමයිනේ. එයා expect කරන්න පුළුවන් value එක 2ම තමයිනේ. එහෙනම් constant එකේ expectation එක constant එකමයි. ඊළඟට hx කියන function එක හැමතිස්සෙම විශාලයි හෝ සමානයි බිඳුව නම් all x වලට. ඒ කියන්නේ එයා ධන function එකක් නම් හැමතිස්සෙම positive. ඒ වුණොත් expectation of hx කියන එක නා හැමතිස්සෙම බිඳුව වෙන්න ඕනේ. විශාලයි හෝ සමානයි බිඳුව වෙන්නම ඕනේ. හරිනේ? right. ඔය තියෙනවා expectation එකේදී කතා කරන්න තියෙන්නේ. එතකොට මේ තව පොඩි එකක් තියෙනවා. මේ expectation of x minus x bar. උදේන්. මේක මොකද්ද? මේක තමයි variance එක. මේ කියන්නේ variance එක නෙමෙයි තියෙන්නේ expectation of x minus x bar කියලා කියන්නේ variance එක. මොකද පොඩ්ඩක් සුළු කරන්න පුළුවන්. මේක කැමති නම් ඔය x bar කියන එක අපිට හුරු එක්කෙනාගෙන් ලියාගත්තොත් x minus mu නේ. මේ x bar කියන්නේ mu variance එකම තමයි. n නෙවෙයි මේ n උනොත් එහෙම n central moment වෙනවා. square වුණොත් තමයි variance එක වෙන්නේ. ඒතර මම x bar කියන එකම තමයි මතර වෙන්නේ mu කියලාත් කියන්නේ අපි. ඒක mu කියලා ලියාගත්තා. එහෙම වුණොත් මට මේක පොඩ්ඩක් සුළු කරන්න පුළුවන් expectation of මේ අතට දිගාරිනවා x squared minus 2x mu plus mu squared කියලා. mu කියන්නේ mean එක. mu කියන්නේ mean එක. එතකොට mean එක කියලා කියන්නේ මොකක් හරි constant එකක්. constant value එක mu කියන්නේ මොකක් හරි mean එක. එතකොට මම මේක linear operator එකක් නිසා මම එක එකට කඩලා ලියනවා. minus 2 times එකපාර ලියලා ඉන්නම්කෝ. මේකත් අර 213 දිහම ඔප්පු කරපු එකක්.
expectation of 2x mu plus expectation of mu square. ඔහොම එකක් තියෙනවා. එතකොට බලන්න මේකේ මේ 2 mu කියන එක්කෙනා සහ මේ mu වර්ගය කියන එක්කෙනා මේවා constant. හරිද? mu එක කියලා කියන්නේ මොකක් හරි value එකක් නේ variance මේ average එකක් වගේ value එකක් නේ. එතකොට mu එකට constant එකක්. එතකොට මේ random variable එක මේ x කියන එක්කෙනා ඈ. මේ random variable එක වෙන්නේ මේ x කියන කට්ටිය. මේකවල තමයි variable එක x. x තමයි variable එක. අනිත් ඔක්කොම constant. එහෙම වුණොත් එහෙම මට පුළුවන් මෙතන expectation of x squared minus expectation of x වතාවත් 2 mu plus මේ 2 mu කියන එක කියලා ඉන්නවා වගේ. expectation of mu වර්ගය කියලා කියන්නේ mu වර්ගයම තමයි. expectation of x squared minus expectation of x. දැන් මෙතන expectation of x කියලා ඉවිලා තියෙන. expectation of x කියන්නේ කවුද? 8 mu. එහෙනම් තියෙන 2 mu squared minus 2 mu squared plus mu squared. එහෙමත් එහෙම mu squared ඒවා ඍණ 2යි ධන 1යි. මට මෙයා වගේ දෙකේ expectation of x squared minus mu squared කියලා. ඒ කියන්නේ mu කියලා කියන්නේ අපි දන්නවා expectation of x squared minus mu කියලා කියන්නේ expectation of x. එයාගේ square එක තමයි තියෙන්නේ. එහෙනම් කාට හරි එක්කෙනෙක්ට variance එක ලියන්න පුළුවන්. එහෙම නැත්නම් expectation of x minus mu කියලා ගමුකෝ. expectation of x minus mu whole square එක ලියන්න පුළුවන්. expectation of x squared minus expectation of x එයාගේ වර්ගය. හරි. ඔකේ කෙනෙක් ඊළඟට කතා කරනවා මෙන්න මෙහෙම එකක් ගැන moment generating functions කියලා. මොකක්ද ඒ කියන්නේ කියලා බලමු. ඒ කියන්නේ moment generation function එකක ඒගොල්ලෝ define කරනවා 5xs equals expectation of e to the sx කියලා. හරි. ඒක දිගහැරියොත් එහෙම minus expectation of e to the sx කියලා කියන්නේ කොහොමද? fxx dx තියනවා. අර expectation of x කියලා වගේ තිබ්බනම් අපි කලින් කරේ මොකද්ද? expectation of x වගේ තිබ්බනම් අපි කලින් කරේ මේ එන්න තියෙන එක්කෙනාව ඇතුළට දාන එක. නේ කලින් මතක නැහැ expectation of x කියලා කිව්වම මෙතන ලිව්වේ minus infinity plus infinity x fx x dx. ඔහොම ගන්න. එතකොට x කියන එක්කෙනා මෙතනට ආපු එක උනේ. එතකොට එහෙම වුණොත් එහෙම මේක මකලා දාන්නවා. මෙතනට එන්න ඕනේ මොකද එහෙම මේ expectation එක අපි හොයන්නේ e to the sx කියන්නේ. එතකොට e to the sx නම් sx කියන එක මෙතනට එන්න ඕනේ. sx කියනකොට මතක ඇති මේ මෙතන capital X ලියනවා නම් ඒ random variable එක නිසා ඇතුළට දානකොට අපි ඊට simple දාන්න ඕනේ. sx fxx dx. මේක බලන්න මේක දිහා නිකන් බැලුවොත් එම් පේනවා ඇති අපි Laplace transform එක කියලා කිව්වේ මොකක් හරි function එකක minus infinity plus infinity fx e to the minus sx dx ඔය වගේ එකක්. හරිද? දැන් මෙතන වෙනස වෙලා තියෙන්නේ Laplace transform එක negate වෙලා තියෙන්නේ. negate වෙලා කියන්නේ ඍණ s තියෙන තැන ධන s වගේ ඇවිල්ලා තමයි තියෙන්නේ. ඒ එහෙමනම් මේකට කියනවා Laplace transform of the PDF with s. s කියලා කියන්නේ අපේ variable එක s negated. අනේ මේ තියෙන PDF එක. ඒතර PDF එකේ Laplace transform එක ගන්නවා වගේ තමයි මේකට මෙයා කියලා කියන්නේ. psi sx කියලා. මේක දැන් moment generating function එකක් කියන්නේ ඇයි කියලා දැන් තව ටිකකින් තේරෙයි. ඒතර දැන් මේක psi x නම් කවුරු හරි කෙනෙක් ඩාබ psi xx over ඩාබ s බැලුවොත්. හරිද? ඒ කියන්නේ s විශේෂයෙන් මෙයාව අවකලනය කරන්නයි තියෙන්නේ. s විශේෂයෙන් අවකලනය කරද්දී මේ ඔක්කොම මේ highlight කරන මේ කැලේ සියල්ලම මේ constant වගේ. එතකොට මෙන්න මෙයා විතරයි අවකලනය වෙන්නේ. හරි. ඒතර එයා අවකලනය වුණාම minus infinity to plus infinity e to the sx ගේ අවකලනය s වතාවක් e to the sx s වතාවක් e to the sx ද e to the sx fxx හරිනේ.
උතර පොඩ්ඩක් e to the තවක් sx sorry s තවක් e to the sx නෙවෙයි. ඒ කියන්නේ අපි මෙතන අවකලනය කරන්නේ with respect to s නේ. එතකොට ඒ කියන්නේ කොයි හරි තැනක තිබ්බොත් එහෙම e to the 5s කියලා. හරිද? මෙයා අවකලනය කරොත් 5 වතාවක් e to the 5s. එතකොට මෙතන නිකන් මෙයාව දැන් අවකලනය කරන්නේ s with respect to s නේ. ඒතර s විශයෙන් අවකලනය කරනකොට x කියන එක න කොන්ස්ටන්ට් එකක් වගේ. ඒතර කොන්ස්ටන්ට් එක තමයි ඉස්සරහින් වැඩි වෙන්න ඕනේ. x වතාවක් fx dx. මම එකක් ඉන්නේ. වැඩි පැහැදිලි කියලා තේරෙනවා. x විශයෙන් නෙවෙයි s විශයෙන් අපි අවකලනය කරන්නේ. එතකොට මේක මෙහෙම වෙනවා. හරි. එතකොට එවනම් moment generating function එක කියලා මේකට කියවෙන්නේ මෙන්න මේක නිසා. මේ දැන් psi x s දාබා s කියන එක මට ලියන්න පුළුවන් minus infinity to plus infinity සාධාරණ s e to the sx fx x dx. ඔහොම කියලා. දැන් බැරි වෙලාවත් මම මෙතන මේකේ s සමානයි බිඳුව කරොත්. s සමානයි බිඳුව වල මෙතන බිඳුව වෙනවා. එතන බිඳුව වෙනවා කියලා කියන්නේ මෙයා එක වෙනවා. හරිනේ? එතකොට එයා එක වුණොත් එහෙම එයා එක වුණොත් මෙතන වෙන්නේ minus infinity to plus infinity x fx x dx. මේ මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්නකෝ. මේ ඇවිල්ලා තියෙන්නේ කලින් උඩ ලිව්වා nth moment කියලා. nth moment කියලා උඩ ලියපු එක මතක නම්. මෙන්න මෙහෙම එකක් නේ. nth moment කියලා මෙන්න මේක තමයි ලිව්වේ. හරිද? එතකොට ඕකේ අර පල්ලෙහා දැන් ඔය e to the sx වැඩි කරලා එන එක්කෙනාගේ පොඩි සිමිලැරිටි එකක් තියෙනවා. ඒක නිසා තමයි මේකට moment generating function එක කියලා කියන්නේ. මේ moment of nth moment කියලා මේකටත් කියන්නේ. ඒතර ඒකටයි අරකයි පොඩි සිමිලැරිටි එකක් තියෙනවා. හිමීට බලන්න ෂිප් එකේ මේකේ මේ එකපාරක් අවකලනය කරලා s සමානයි බිඳුව දැම්මම ඔහොම එකක් එන්නේ. හරිද? ඊට පස්සේ මම දෙපාරක් අවකලනය කරා කියලා හිතන්නකෝ. මොනවද දෙපාරක් අවකලනය කරා මේ ෆන්ක්ෂන් එක ඩාබා ස්ක්වයර් psi x ඩාබා s. එතකොට එන්නේ මොකද්ද? minus infinity to plus infinity. දැන් e to the sx කියන එකේනව එකපාරක් අවකලනය කරාම x e to the sx දෙපාරක් අවකලනය කරාම s වර්ගයේ e to the sx fx x dx. හරිනේ? එතකොට දැන් ආපහු පාරක් s equals 0 substitute කරොත් එහෙම දෙවෙනි අවකලනය දෙවෙනි දෙපාරක් ඩිෆරන්ෂিয়েට් කරපු එකට ආයි මෙයා එකට යනවා. මොකද s බිඳුව වෙනවනේ. එකට යනවා. එහෙම වුණොත් එහෙම ආපහු පාරක් මෙතන එන්නේ කවුද? මෙතන එන්නේ ආපහු පාරක් minus infinity to plus infinity x squared fxx dx. මේ කවුද? මේ second moment එක. මේ x වර්ගයෙන් තියෙන විතරද? ඕක ඔය ප්‍රොසීජර් එක same repeat වෙනවා. හරිනේ? එතකොට එහෙමනම් ඕක මට සාධාරණ විදිහට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඒ කියන්නේ expectation of x to the n. ඒ කියන්නේ nth moment එක කියලා කියන්නේ psi x s බෙදනවා ඩාබා sn s equal 0 හැමතිස්සෙම දාන්න ඕනේ. මෙතන එයා එක එක අවකලනයේදී මේ ඩාබා n මෙතන n sn කියන්නේ එක එක අවකලනයේදී ඒ කියන්නේ nth අවකලනයේදී n බිඳුවයි නම් එකයි නම් පළවෙනි ඩිෆරන්ෂියේෂන් එකේදී. ඒක දැක්කනේ උඩදී. එහෙම වෙලා තියෙන කියලා. ඒතකොට මේක මට ඕන ලියන්න පුළුවන් n කියලා. moment generating function එක කියලා. right. අර අnder තේරෙන්නේ නැති කියලා හිතනවා. right. ඊළඟට characteristic function කියලා එකක් තමයි කරන්න තියෙන්නේ. ඒක මොකද්ද වෙන්නේ කියලා බලමු. characteristic function එකේදී මොකද්ද characteristic function කියලා කියන්නේ? characteristic function කියලා කියන්නේ අරක වගේම එකක්. හරිද? එයාගේ psi x omega s වෙනවනේ දැන් psi x omega s එක දැන් j omega එකෙන් රිප්ලේස් කරලා තියෙන්නේ. අර නිකන් අපි ඔටෝමැටික් කන්ට්‍රෝල් වලදී කරේ ඒ වගේ සීන් එකක් තමයි. හරිද? එතකොට j omega x ඕක තමයි psi x omega කියලා දැන් ඩිෆයින් කරගන්න. එතකොට එහෙම වුණොත් එහෙනම් මෙයාව ලියන්න පුළුවන් expectation of මේ psi x omega කියලා කියන්නේ expectation of ඉස්සලා ගත්තේ e to the sx නේ. expectation of e to the sx කියලානේ. දැන් මෙතන ගන්න expectation of e to the j omega x. infinity e to the j omega x fx x dx. මෙන්න මේක තමයි characteristic function එක කියලා define කරගන්නේ. හරිද? එතකොට කවුරු හරි කෙනෙක් මේක දිහා හොඳට බැලුවොත් එහෙම මේ මොකද්ද? මෙන්න මේක හුරු වෙන්නේ fx e to the minus j omega x
dx. මෙහෙම තිබ්බොත් මොකද? මෙතන simple x එන්න ඕනේ. එයා පැත්තේ capital X නම් මෙතන simple x එන්න ඕනේ. මෙතන capital X. one note එක stuck වෙනවා මොකද වань? මෙතන එන්න ඕනේ capital X. random variable එකනේ මෙතන දාන්නේ. මෙතන එන්න simple x. හරිනේ. e to the minus j omega x. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ Fourier transform එකනේ. දැන් Fourier transform එකේ මෙයා මොකද කරලා තියෙන්නේ? මෙතනදී Fourier transform එක negate වෙලා තියෙන්නේ. ඒ කියන්නේ omega එක මෙතන minus omega එක plus omega කියලා වගේ තමයි අරන් තියෙන්නේ. ඒ වුණොත් එහෙනම් මේකට අපි කියනවා අර Fourier transform ඉස්සෙල්ලා Laplace transform එක negated කියලා කිව්වා වගේ මේක Fourier transform of the PDF frequency negated omega negated. අනේ ඕක තමයි characteristic function එක කියලා කියන්නේ. එතකොට characteristic function එක කියලා කියන්නේ මේ parameter පල්ලෙහා ලියන්නම්කෝ මම. psi x omega කියන්නේ expectation of e to the j omega x. ඒක ලියන්න බලන්න මට minus infinity to plus infinity e to the j omega x fxx dx. ඕකනේ. හරිද? එතකොට ඔහොම frequency domain එකේදී අපි Fourier transform එක පාවිච්චි කරන එකක් තමයි Fourier transform එකේ characteristics මතක නම් ඔයාලට ඕන වෙලාවක මේ fxx කියන එකේනාව ලියන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම inverse Fourier transform එකේ inverse Fourier transform එක මතකද? inverse Fourier transform එක කියලා කියන්නේ එකට 2 minus infinity to plus infinity psi x omega. දැන් මෙතන e to the දැන් අපිට normal විදිහට තිබ්බනම් e to the මෙතන minus j omega x තමයි තියෙන්නේ. එතකොට අපි inverse එක ගන්නකොට plus e to the j omega x. දැන් මෙතන වෙලා තියෙන්නේ e to the j omega x plus එක කෙනා තියෙන්නේ. මෙතන plus එක කෙනා තියෙන්නේ. එහෙම නැත්නම් එමෙ inverse එක ගත්තී e to the minus j omega x d omega. හරි. දැන් d omega විශේෂයෙන් මෙතන phi x omega d omega එන්න ඕනේ. මෙතන x යා Fourier transform එක දාන්න ගියේ. මෙතන Fourier inverse එක ගන්න. එහෙනම් PDF එක මෙතනින් අපිට පාවිච්චි කරන්න ඕන නම් මේ විදිහට ලියලා හොයා ගන්නත් පුළුවන්. හරි. ඒක චුට්ටක් මතක තියාගන්න. ඊළඟට මේකට ඒක discrete වුණොත් එහෙනම් මේක දැන් random variable එක discrete වුණොත් එහෙනම් මේ function එක කොහොමද ලියන්නේ? එහෙම වුණොත් එහෙනම් යා ලියන්න වෙන්නේ okay e to the j omega c k p x equals k. හරිනේ. ඔක මතක ඇති. ඒ කියන්නේ මේ දිනේ අර Fourier series එක විදිහට ලියලා. හරිද? මෙතන plus එක දානවා. right. ඔය සීන් එක මතක ඇති කියලා හිතනවා. Fourier transform එක ලොකුවට අවශ්‍ය නැහැ. උනාට පොඩ්ඩක් මතක තියාගන්න. හරි ඊළඟ එකේදී අපි කතා කරමු මොනවද තව ඉස්සරහට තියෙන්නේ කියලා.